මේ ගමේ පොල් ගෙඩියක් කඩා ගන්න එකෙක් නැති හැටි. අයියෝ ජනකයා ඉන්නේ ගල් ගහලා කඩන මිනිස්සයා. තානේ ජනකයාගේ පොයිය විතරයි. ඉතින් නයිහවක්. නයිහවක් යකෝ ළඟ වෙන්න එපා. ණය වුණත් ළඟ ඉන්න පුළුවන්. උඩේ තඩි මොකක් බා? මචං ඇයි මොකද කියසේ? ඒ නයිහවක් යකෝ වාසනාව බා. වාසනාව කොහෙද යකෝ ණය ළඟ හිටියොත් එහෙම. ඉතින් මම බලන්න. උඹලගේ වාසනාව බා. යකෝ නයිහවක් නෙවෙයි. ණයම කොයි මුංගේ වාසනාව චූටි නයි. බෑබා බලා තන තන කිව්වට රට යන විදිය වැරද්දක් නෑ බා. වාසනාවයි නෝ බා. මද කොල්ලෙක් තමයි. ඔකට මොනවා කිව්වත් වාසනාවයි කියලානේ බං කියන්නේ. ගෑණි ගියත් වාසනාවයි කියන ඕක. මචං වාසනා පවුල ගියා මචං. ඒ අතින් පට්ට වාසනාවන්ත මචං මම. ඈ යන්නේ ගියා කියන්නේ ඉතින් මචං මම පට්ට වාසනාවන්තයිනේ මචං. අනිවාර්යෙන් බා. ඒ අතින් සිරිල්ලා. ඈ සිරිල්ලා මාර වාසනාවන්තයිලු. සිරාවට? ඔව්. ඇයි බංගි? ගෑණිකෝ මොකද්ද උටපටයක් තිබ්බ කියන්නේ සිරිල් එක්කනේ. ඔව්. සිරිල් එක්ක නෙමෙයිනේ ගින් තියෙන්නේ. ඈ ඒ අතින් සිරිල්ලා පට්ට වාසනාවන්තයි. අම්මා මම මේ දැන් ජගත්ද සුනිල්ද වාසනාවන්තයි කියලා බලන්න යන්නේ. එහෙමද? උන් දෙන්නත් එකක් පොඩි එකක් තිබිලානේ. ඈ මම දැන් මම දන්නේ නැහැ කාත් එක්කද ගියේ කියලා මචං. ආහා. අයිත් මම බලන්න කවුද වාසනාවන්ත කියලා. හරි බා. ගියේ නම මචං. හරි. මේ වාසනා. මේ ඒ අතින් බැලුවාම සිරලඹ විතරක් නෙවෙයි බා. මචං. අපි දෙන්න ඉන්නේ. අපි දෙන්න පට්ට වාසනාවන්තයි කියහන්කෝ. පට්ට වාසනාවන්ත මචං. ඔව් මාර වාසනාවන්ත. මොකද මචං? ඈ මොකද මචං කිව්වේ? ඒක නම ඒක තමයි කිව්වේ මචං. මලයක අරගෙන ඉන්නවා මචං. අඩේ ඒ අතින් ඉතින් අපිත් වාසනාවන්තයි තමයි.